සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මම අද හදන්න යන්නේ මෙන්න මේ ඔයාලට පේන රසම රස මී වදයක් වගේ පැණි බේරෙන මෙන්න මේ ලස්සන වටලප්පම හදන්න. ලස්සනයි කිව්වට ඒක ලස්සනද මන්දා උඩින් පොඩ්ඩක් කැඩිලත් වගේ. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 2මාරක් වගේ දාගෙන කැරමල් එක හදාගන්නවා. ඔයාලා සීනි ටික හැම වෙලේම මේ වගේ හැන්දකින් පොඩ්ඩක් එහා මෙහා කරගන්න. නැත්තම් එක තැන තිබ්බොත් සීනි ටික කර වෙලා තිත්ත රසක් වගේ එකක් එනවා. මේ වගේ ලස්සන පාටක් එනකොට මම දැන් මේකට උණු වතුර ටිකක් එකතු කරගන්නවා. ඔයාලා සැලකිලිමත් වෙන්න අපේ වටලප්පම් එකේ පාට එන්නේ මෙන්න මේ හදාගන්න කැරමල් එක අනුව තමයි. ඒ නිසා ඒක ගොඩාක් කළු වෙන්නෙත් නැතුව සාමාන්‍ය ලස්සන පාටකට එනකොට උණු වතුර ටික එකතු කරගන්න. ඊළඟට මම මේකට පොඩියට කපාගත්තේ හකුරු ග්‍රෑම් 200ක් වගේ එකතු කරගන්නවා. හකුරු ටික දිය වෙනකන් හොඳට කවලම් කරගන්න. මුලින්ම කියන්න ඕනි ඔයාලා මගේ YouTube channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙයි නම් පහලින් comment එකක් දාගෙන යන්න. හරි, මම දාගත්ත හකුරු ටික දිය වෙලා අපේ පැණි එක මේ වගේ ලස්සන පාටකට හැදිලා තියෙන්නේ. දැන් මම මේකේ lip off කරලා තලාගත්ත එනස්තල් කරල් 3-4කුයි චූටි කුරුඳු කෑල්ලකුයි සාදික්ක කෑල්ලකුයි එකතු කරගෙන මේ ටික හොඳට කවලම් කරගන්නවා. දැන් මේ ටික හොඳට නිවෙනකන් පැත්තකින් තියා තියන්න ඕනේ. හරි, මම දැන් මේ වගේ ලොකු බිත්තර 4ක් අරගෙන තියෙනවා. දැන් මේ ටික වෙන වෙනම කඩලා මං භාජනයකට එකතු කරගන්නවා. හරි, මම දැන් මේකට වැනිලා තේ හැඳි භාගෙකුයි ලුණු චුට්ටකුයි එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරගන්නවා. විනාඩි 5ක් වගේ මේ වගේ හොඳට පෙනෙනකන් මේ ටික හොඳින් කවලම් කරගන්න. බිත්තර ටික මේ වගේ බීට් කරගන්න එකෙන් අපිට වටලප්පන් එකේ සිදුරු වගේ තියෙන ටික ලස්සනට හදාගන්න පුළුවන්. දැන් මම මේකට උකු පොල් කිරි කෝප භාගයක් වගේ එකතු කරගන්නවා. පොල් කිරි ගොඩාක් එකතු කරගන්නත් යන්න එපා. හරි, මේ ටිකත් මම දැන් ආයේ විනාඩියක් වගේ කවලම් කරගන්නවා. දැන් මම අපි කලින් අරන් තියාගත්ත පැණි ටික මේකට එකතු කරගන්න තමයි හදන්නේ. අපි කලින් හදාගත්ත පැණි ටික මේ වෙනකොට හොඳින් නිවිලා තියෙන්නේ. මම දැන් මේ ටික මේකට එකතු කරගන්නවා. ආයෙත් මම මේ ටික විනාඩි 2ක් වගේ කවලම් කරගන්නවා. පැණි ටික එකතු කරගත්තාම අපේ වටලප්පම් මිශ්‍රණය මේ වගේ ලස්සන පාටකට ඇවිත් තියෙනවා. මම දැන් වෙනම භාජනයක් අරගෙන මේ වටලප්පම් මිශ්‍රණය එකට පෙරා ගන්නවා. මම දැන් ඒ ටික අපේ පුඩින් එක සෙට් කරගන්න භාජනයට දාගන්නවා. ඊට පස්සේ මම මේක විනාඩි 30ක් 35ක් වගේ හොඳින් ස්ටීම් කරගන්නවා. ඔයාලා ගන්න භාජනය අනුව ස්ටීම් කරන්න යන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපි මේ වගේ ස්ටීම් කරගත්ත වටලප්පම් එක. ඔයාලා ටූත් පික් එකක් අරගෙන මේ වටලප්පම් එකේ මැදට ඇනලා බලන්න. ඒක ලස්සනට පිරිසිදුව ගැලවෙලා එනවා නම් වටේ කෑවෙන්නේ නැතුව. ඒ කියන්නේ ඔයාලගේ වටලප්පම් එක හොඳින් තැම්බිලා. හරි, මම දැන් මේක හොඳින් නිවුණට පස්සේ ෆ්‍රිජ් එකට දාගන්නවා. හරි, මේ තියෙන්නේ මම කලින් දවසේ රෑ හදාගත්ත වටලප්පම් එක. මේක මම පහුවෙන්දා උදේ තමයි අනිත් පැත්තට හරවගන්නේ.
හරි දැන් අපි හදාගත්ත වටලප්පන් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔයාලත් හදලා බලන්න ඉතින් මේකේ රස නම් කියලා වැඩක් නෑ. වටලප්පන් හදන්න අමාරු නෑ. අපි ඕනිම කෑමක් එහෙම තමයි අපි ඒක හදන්න අමාරුයි කියලා හිතුවොත් තමයි අපිට ඒක හදාගන්න බැරි වෙන්නේ. ඉතින් මේ වගේ ඔයාලත් හදලා බලන්න. හදලා ඔයාලගේ වටලප්පන් එකේ රස කොහොමද කියලා මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.